ආදි මං කිව්වේ ඒ ගමනට බයික් එක අරන් යන්නද? අහන්න දෙයක්ද බං? මම උඹට කිව්වේ ඉස්සල්ලා අරන් ඵලයන් කියලා. අරන් ඵලයන් උෂා. හරි බං ආදි. එහෙනම් මං ගිහින් ඉක්මනට එන්නම් ඈ. ඕකට බයික් එක දෙන්නේ ඇයි බං? ඕක හැබැයි වෙලාවට එන්නෙත් නෑ. අවුලක් නෑ බං. ඌ පරක් වෙන එකක් නෑ. මට ඕ විශ්වාසයි. ඉක්මනට එයි බං ඌ. බං ඕක ආදි තාම නෑනේ. මං ඒක තමයි කලින්ම උඹට කිව්වේ. ඒක තමයි බං මාත් බැලුවේ. හැබැයි ඌ කවදාවත් උන් පරක්කු නම් වෙන්නේ නෑ. අද මොකක්ද දන්නේ නෑ බං පරක්කු. මොකක් හරි අවුලක්වත් එන්න තිබා. උඹට නම් කියලා වැඩක් නෑ. උඹට මම මොන දේ කිව්වත් ඌව සුද්ධ කරනවනේ උඹ. උසා ඒ බං පරක්කු අනික කෝ බයික් එක මොකොන්ද පයින් එන්නේ? මම මගේ ගමන යනකොට උඹේ මල්ලි හම්බුණා බං මට. ඔයා දාව උසන්නයි මං හිතුවේ අයියා කියලා මං ඒකයි අත දැම්මේ. ඔව් මල්ලි අයියාගෙන් පොඩි අදිසියට බයික් එක පොඩ්ඩක් ඉල්ලගත්තේ මං. එහෙමද අයියේ? ඔයා ගමන ඔයා පස්සේ යන්න. මටත් හදිසි ගමනක් තියෙනවා. මට බයික් එක දෙන්න යන්න. අනේ මල්ලි මං බයික් එක ඉක්මනට ගෙනන් දෙන්නම් කියලා අයියට කියලා අරන් ආවේ. මං පරක්කු වුණොත් අයියට අවුල්යයි. මං අයියට බයික් එක දුන්නාට පස්සේ ඔයා ඉල්ලන් යන්න. අපේ අයියා බයික් එක මට දෙන්න බෑ කියන්නේ කොහොමද? වහින්න. මල්ලිට බයික් එක දීපු ඉඳා ගමන යන්නත් බැරි වුණා බං. ඒ ඉඳා මං පයින් ඕම මෙතනට ආවා බං. බයික් එකක් නැති කොල්ලෙක් අනුමිස්සර කොච්චරනම් අසරණ වෙනවද? ඒ දුක දන්නේ බයික් එකක් නැති කොල්ලෙක් විතරමයි. ඒ ඉඳා කවදාවත් බයික් එකක් නැති කොල්ලෙක් පාසල කරන්න එපා.